VTV Variety Television. ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. මේ අලුත් ආරම්භයත් එක්ක VTV YouTube channel එකත් සමග සහ third dive digital magazine එකත් එක්ක මේ සුවද ආමුවට අතවගේ දොලා ඉන්නවා. මෙයාගෙන් පොඩ්ඩක් විස්තර කාලා බලමු. ඉතින් සේය. අපිට වාගයන් විස්තර දෙන්න. මගේ නම සේයල් ජයසිංහ. මම හයවසරේ ඉගෙනගෙන මම කලා ශාස්ත්‍රයට ආවම අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා මේ අවුරුද්දට. ඉතින් සේය දැන් මේ ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 10ක් වුණා. කොයි කාලෙද වගේ තමයි සාම අවුරුදු 10ක් කියන්නේ. පුංචි කාලේ වගේ දැන් වර 13ක් කියලා වයසක ඉන්න. ඒකට අවුරුදු 3ක් වගේ ශාස්ත්‍රයට. ඔව් මම කලා ශාස්ත්‍රයට එද්දී අවුරුදු 4යි. මම 2016 තමයි කලා ශාස්ත්‍රයට ආවේ. ඉතින් එතනින්ද ඉතින් දිගටම දැන්වත් කරනවා. කොහොමද වට පවුලෙන් ලැබෙන සහයෝගය අම්මගේ තාත්තගේ සහායයෙන් නේද? ඔව් මගේ පවුලෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම පාසලෙන් මගේ නෑදෑයන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මම මේ කලා ශාස්ත්‍රයට එමුණා කුමාරම අම්මා සුනිල් මාමා ඒ මාමලා ඉතින් මට ගොඩක් උදව් කරා. යාළුවා නිසා තමයි ඉතින් අද මම මෙතන ඉන්නේ. ඉතින් සේයා මේ කලා ශාස්ත්‍රයේ කටයුතු අධ්‍යාපනයට කොහොමද කල්පනා කරන්නේ? ඒවා කල්පනා කරගන්න මට ගුරුවරුන් ලොකු සහයෝගයක් දෙනවා ඉතින්. ඒ වගේම මගේ යාළුවෝ ඒවා ඉතින් එයාලා සපෝට් කරනවා. කලා ශාස්ත්‍රයට ඉන්න රඟපාන්න කැමති කියලා කිව්වොත් කලා ශාස්ත්‍රයට ඉන්න නම් මුංචි කාලේ අවුරුදු 4ක් යන පැත්තට තේරෙන්නේ නැති වයසෙන් සෙල්ලම් කරනවා කාලෙත් තේරෙන්නේ නැහැ ඒ වගේ නේද? ඉතින් මේකට එන්න මුලින්ම සහාය කරන කවුද? පවුලේ කවුද වගේ? මේකට එන්න මුලින්ම මම කමර්ෂල් එකක් තමයි කරේ. පොඩි ළමයෙක් කමර්ෂල් එකක්. ඔව්. පොඩි චුට්ටක් තමයි හිටියේ. ඒ කමර්ෂල් එකෙන් තමයි සනික පෙරේරා අධ්‍යක්ෂක කරපු අලුකේ ඩ්‍රාමා එකට මාව සිලෙක්ට් වුණේ. ඒ ඩ්‍රාමා එකෙන් තමයි ඉතින් ආවේ. ඒ උත්සාහරත් ඩ්‍රාමා කරන්න දේවල් කොහොමද වරද? ලතින අලුත් වැඩ කටයුතු මේ අවුරුද්ද ඇතුළත කොහොමද? උත්සාහ අපි දරලා ඩ්‍රාමා එකක් කරා ඒක ඉස්සරහට එන්න තියෙනවා. කවුද අධ්‍යක්ෂක කියලා කියන්නකෝ. අපිට මේ බලන්න ප්‍රේක්ෂකයන් අධ්‍යක්ෂක කරේ වසන්ත මාමා. ෆිල්ම්ස් එහෙම කරලා දුන්නා. සිනමා පැත්තට එහෙම තාම නෑ. නෑ සිනමා තාම නෑ. පොඩක් ටෙලිනාට් එක. ඉතින් සේම මේ ළඟදී වාට විශේෂ සම්මානයක් හම්බුණා නේද? සම්මානයක් පොඩක් අපිට කියන්න පුළුවන්. මොකක් සම්බන්ධින්ද ලැබුණේ මොනවා වගේ දෙයකටද ලැබුණේ කියන්නේ? SW කලායතනෙන් තමයි මට ඒ සම්මාන හම්බුනේ. SW කලායතනේ සම්පත් මාමා එයා තමයි ඉතින් මාව ඇගීමට ලක් කළා. මට ඒ සම්මානෙ දුන්නේ සයරන් වණිකේ සුදු දෝණිය චරිතයට. ඒකෙන් තමයි ඉතින් මට ඒ සම්මාන හම්බුනේ. ඔයා ඇක්ටිං වලට සමහර තව මොනවා මොඩිස් එහෙම තියෙනවද? ඔව් ඩාන්සින්. ඩාන්සින් කරත් කොහොමද? වෙස්ටර්න් සයිඩ් එකේ මනකම් ඔක්කොම තියලා කරන්නේ ට්‍රැඩිෂනල් නේද? කවුරුද කියන්නේ? සිප්සොන් ආයතනයේ මධ්‍ය භාෂණීය කෘතිමය අර්ථය තමයි ඉතින් මම නැටුම් හදාරන්නේ. ඒකටත් පවුලේ අය තමයි ආසනිය නව කරනවද? ඔව්. ඩාන්සින් පැත්තට මට ලොකු සහයෝගයක් හම්බ වෙනවා. අධ්‍යාපනයට අමතරව මේ කලා ශාස්ත්‍රයේ වැඩ කටයුතු අමතරව ඔයාලට නර්තනයත් අපි කතා කරමු. ඒකටත් අමතරව හරිද? අමතරව වෙනවාට මොනවද ඔබ සමමන තියෙනවද? ඔයාගේ අනාගත බලාපොරොත්තු වෙනවා ඉතින් ප්‍රවෘත්ති ඇතුළේ කරනවා. ඔබස් කියන්නේ සම්මාන නවකතා කියවන ආසයි. ඒක තමයි හොබි එක පිට කියලා තියෙන්නේ. ඒ වගේම මගේ අනාගත බලාපොරොත්තු කතාව අවශ්‍යයි. ලස්සන ඩින්න එකකින් ඕස්ට්‍රේලියාවේ වෙන්න පුළුවන්. ඊට අමතරව සේනුව පොඩි දෙයක් කාන්න කැමති. මේ කලා ශාස්ත්‍රය ඇතුලේ ඒවා කිව්වනේ ඕස්ට්‍රේලියාවේ කරන්න කැමති. කලා ශාස්ත්‍රයෙන් වාර ඉදිරියට යන්න ආසාවක් නැද්ද ලොකුයි. බලාපොරොත්තු දැනට එහෙම බලාපොරොත්තු තිබුණේ නෑ. මගේ ලොකු හිනාරාට කටාරේ ආස්ට් කෙනෙක් එන්න. ඉතින් වල ඉස්සරහට එහෙනම් අපි සෝඩා ආරගෙන පිළි අරගෙන දැන් කාපුවද උඹට සේය. ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාගේ අනාගත සැලසුම් සියල්ලම සියල්ලම ඇදගෙන මේ නම් ප්‍රාර්ථනා කරනවා.
ඔයාට ඉදිරි ගමනක් තියෙන හොඳ ඉදිරි ගමන කොහොම යන්නද පාලනය කරනකොට ස්ටඩියක් තියාගෙන හැමදේම මාර්ගයක් තියාගෙන ඉදිරියට යන්න හිතුවා. VT YouTube channel එකටයි third eye magazine එකටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අයියාට ස්තුතිවන්ත වෙනවා.